හායි හැමියෝනස් ඔන්න ඔයාලා බලාපොරොත්තුෙන් හිටපු වීඩියෝ එකක් තමයි අද අරන් එන්නේ. ගොඩක් අය මට ඉන්බොක්ස් මැසේජ් කරලා අහන ප්‍රශ්න කීපයකට ආන්සර්ස් එපිසෝඩ් විදිහට මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී. සාමාන්‍යයෙන් වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා දවසකට එක එපිසෝඩ් එකකින් මම අරන් එනවා සාමාන්‍යයෙන් ඔයාලගේ ප්‍රශ්න දෙකකට වගේ ආන්සර්ස්. ඉතින් ඔයා අලුත් හැම්ස්ටර් ඕන කෙනෙක් නම් හෝ අලුතෙන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් දිගටම මගේ මේ එපිසෝඩ් කීපයත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් සහ මීට අමතරව ඔයාලට මොනවා හරි ඩවුට්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් කරලා තියන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අද අපි මුලින්ම ඉගෙන ගමු ඩෝෆ් එහෙම නැත්නම් කැම්බල් හැම්ස්ටර්ස් ලගේ බ්‍රීඩ්ස් මොනවාද කියන එක ගැන. මේ කැම්බල් එහෙම නැත්නම් ඩෝෆ් හැම්ස්ටර්ස් ලගේ තියෙනවා වර්ග හතරක්. ඒක තමයි කැම්බල් ඩෝෆ් හැම්ස්ටර්, වින්ටර් වයිට් ඩෝෆ් හැම්ස්ටර්, රොබරෝස්කි හැම්ස්ටර් and Chinese හැම්ස්ටර්. ඒ වගේ තමයි ඕනම හැම්ස්ටර් බබෙක්ගේ ආයුෂ කාලය අවුරුදු 3.5 වගේ තමයි යන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයා එයාලව කෙයා කරන විදිහ. හැමී බබාට දෙන කෑම, එතකොට එයාව කෙයා කරන විදිහ අනුව එයාලගේ ජීවිත කාලය අඩු වැඩි වෙනවා. සාමාන්‍යයෙන් හොඳට වැඩුණු කැම්බල් බබෙක් සෙන්ටිමීටර් 8ක් 10ක් වගේ දිගයි, ග්‍රෑම් 30ක් 60ක් අතර බරයි. ඒ වගේම තමයි කැම්බල් හැම්ස්ටර්ස්ලා. හැම්ස්ටර්ස්ලා වර්ග ඕනම අය හඳුන්වන්න පුළුවන් අනුනාච නාමයක් තමයි නිදි පිකාසෝලා. ඒ දන්නවද? මෙයාලා නිදා ගන්න හරිම දක්ෂයි. ඒ වගේම තමයි හැමී බබාලා ඇක්ටිව් වෙන ටයිම් එක තමයි රාත්‍රිය සහ උදේ පාන්දර. මෙයාලා ගොඩක් වෙලාවට දවල්ට කරන්නේ නිදා ගන්න එක. ඒ වගේම තමයි මෙයාලා වැඩිපුරම ආසම කරන දේවල් තමයි හැම්ස්ටර් වීල් එකේ දුවන්න, හැම්ස්ටර් ටනල් එකේ ඇවිදින්න සහ යාළුවෙක් බෙඩින් එකේ යටට හරලා ගුල් හදා ගන්න. ඒ වගේම තමයි කැම්බල් එහෙම නැත්නම් ඩෝෆ් හැම්ස්ටර්ස්ලා හරිම ඇක්ටිව්. මෙයාලා හරිම එනර්ජිටිකලි. මොකද මෙයාලා මාර විදිහට දඟයි. හැබැයි මේක හැම්ස්ටර්ගෙන් හැම්ස්ටර්ට වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි ක්‍රියා කරන විදිහට එයා හැඩ ගැහිලා ඉන්න විදිහත් එක්ක. ඒ වගේම තමයි අපි ෆුඩ්ස් ගැන වෙනමම වීඩියෝ එකක් කරන්න ඕනේ. මොකද මෙයාලට දෙන්න ඕනේ ෆුඩ්ස් තියෙනවා. දෙන්න හොඳ නැති ෆුඩ්ස් තියෙනවානේ. ඒක ටිකක් ලොකුවට කතා කරන්න ඕනේ. ඒ වගේම තමයි මෙයාලා සාමාන්‍යයෙන් මෙයාලගේ චීක්ස් වල තමයි ෆුඩ්ස් ඒ කියන්නේ ෆිල් කරගෙන යනවා. ඒකල ගිහිල්ලා හංගනවා. ඒක යාළුවගේ කොමන් හැබිට් එකක්. මම හිතනවා කැම්බල් එහෙම නැත්නම් ඩොග් හැම්ස්ටර්ස්ලා ගැන බේසික් නොලෙජ් එකක් ඔයාලට එන්න ඇති කියලා මේ වීඩියෝ එක හරහා මොන හරි ඩවුට්ස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න සහ ඔයාලගේ කැම්බල් හැමීක බවත් පහලින් කමෙන්ට් කරන්න හොඳේ. එහෙනම් අදට ගිහින් එන්නම්.